ඉන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම අද ගෙනාවේ ඩේ බ්ලොග් එකක්. ඉතින් අද දවසේ මම මොනවද කරන්න කියලා බලමු. ඉතින් මම දැන් මූණ හොදගෙන වශරක් දාගෙන ආවේ. ඉතින් දැන් ගිහින් තේ එකක් බීලා ඊට පස්සේ වැඩ පටන් ගමු. ඉතින් මම මේ ඔන්න තේ එක බොන ගමන් තමයි ඉන්නේ. මම මේ ඉන්නේ අපේ ගෙදර එළියට කාමරයක් අරන් තියෙනවා. ඒ කාමරේ තමයි මං ඉන්නේ. මං ආසම වැඩිපුරම ඒ කාමරය ඇතුලේ ඉන්නේ. මේ ඔය පිටිපස්සෙන් ඉතින් එක එක බඩු තියලා තියෙනවා වී මලු එහෙම. මේ මගේ බඩුත් ගොඩක්ම තියෙන්නේ මේ කාමරය ඇතුලේ. ඔන්න ඉතින් මම තේ එකක් බීලා ඉවර කරා. ඉතින් වෙනදට නම් ඉතින් ඉස්සර නම් ඉතින් අපි නැගිට ගමම ගොඩක් වැඩ තිබ්බා. මොකද අපේ බල්ලා ඉන්න කාලේ මේ එයාව එක්ක යන්න ඕන, ඇවිදින්න, එයාගේ වැඩ ටික කරගන්න. ඉතින් දැන් එයා නැති වෙනානේ. ඒ හින්දා ඉතින් ඒ වැඩ දැන් නැහැ. ඉතින් අද හවසට පාක් යන්නත් දාගෙන තියෙනවා යාළුවත් එක්ක. මේ යාළුවයි යාළුවගේ බබයි මේ එක්ක තමයි යන්නේ. මේ ළඟ අපේ පාක් එකක් දාලා තියෙනවා අලුතෙන්. මේ ළඟ කිව්වට මේ බස් එකේ යන්න ඕන. ඉතින් මේ ඒකට එක්කන් යනවා කිව්වා බබාව. ඉතින් මටත් කතා කරා යන්න. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් අද දවසේ මම මොනවද කරන්නේ කියලා ඉතින් ඔයාලට දිගටම බලන්න පුළුවන් වීඩියෝ එකේ හිටියේ. ඒ අතරේ අපේ ගෙදර පොඩි පූජාවකුත් තිබුණා. මේ මාමා ඇවිල්ලා ඉතින් මතුරුන ගමන් තමයි ඔය ඉන්නේ. මම දැන් ආවා අපේ වෙලට. ඒ වතුරේන හින්දා Friday clock just hit 5. Shake the week off, feel alive. Jeans ripped at the knee, lipstick stains on whiskey. Neon lights through Uber glass, laughing at our working class. Money's problems fade to grey, weekend vibes won't obey. Weekend vibes in stereo, bassline deep, let's move slow. Every worry left behind, dancing fools but hearts aligned. Sunday scary, stay away. We've got 48 to play. When the clock tries to intrude, we just turn up the mood. We just turn up the mood. You went out all than a dude sheet, and every note I'm meant to be. Trying to hold on to the day, now we finally the same. Ever crawling the ඉතින් මම වෙලට යද්දි අපේ තාත්තත් වෙලේ වැඩ කර කර හිටියේ කානුවක් කපන ගම. මොකද මේ දවස්වල ඇලේ වතුර එනවානේ. ඉතින් වෙලට වතුර යවන්න මේ කානුවක් කපන ගමන් තමයි හිටියේ. මේ මං යද්දි කානුව කපලා ඉවරයි. ඉතින් මේ ඇලේ වතුර එන හින්දා අපේ ලිඳත් හොඳට පිරීලා මේ දවස් ටිකේ. ඔය තියෙන්නේ අපේ ලිඳ. ලිඳ ඇතුළට පොල් ගෙඩියකුත් වැටලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ අපි හිටවපු අපේ කජු වගාවයි ගස් මේ රට කජු වගාවයි මේ ඉරිඟු වගාවයි. මේ ඊයේ මේකට හරක් වගේක් පැනලා මේ ඉරිඟු ගස් දෙක තුනක් කාලා තිබ්බා. අර ඈතින් ඔයාලට පේන්නේ අපේ වැව. ඒ වැවෙන් තමයි අපිට වතුර පුරාම වෙරළු වැටිලා අපේ. දැන් ඉතින් ඒ වහුලමු අපි.
ඉතින් ගහයට සෑහෙන්න වෙරළු වැටලා තිබ්බා. මේ මම පොඩ්ඩයි අවුලා ගත්තේ. මේ ඔයාලටත් වෙරළු ඕන නම් කියන්න. මම ඔයාලට වෙරළු එවන්නම්. ඉතින් ඔයාලට ඇහෙනව නේද පරිසරයේ සද්ද? කුරුල්ලෙක් කෑ ගහනවා ඇහෙනවා. ඒ අතර ඇලේ වතුර වටන සද්දේ. ඇත්තටම පරිසරය කියන්නේ කොච්චර සුන්දර තැනක්ද? ඉතින් අපේ හිත මොන වගේ ප්‍රශ්නයක තිබ්බත් මේ වගේ දේවල් දකිනකොට ඒ ප්‍රශ්න කියන දේ විනාඩියකට හරි අපිට අමතක කරන්න පුළුවන් මේ වගේ දේවල් එක්ක. ඊට පස්සේ මිරිස් කුඩු දානවා. කහ කුඩු ටිකක්. ඊට පස්සේ උණුහල් කුඩු ටිකක් දානවා. අන්තිමට මම ලුණු එකතු කරගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ මම මේකට කරපිංචයි දියකිරි දාලා ලිපේ තියුවා. ඒ අතරේ මම එළවලුව හැදෙනකම් පිපිඤ්ඤ සම්බෝලයක් හදාගන්න තමයි හදන්නේ. ඉතින් මම පිපිඤ්ඤ ගෙඩිය මුලින් සුද්ධ කරලා සෝදලා අරන් ආවා. ඊට පස්සේ දැන් මේක චූටියට මේකේ මදේ ඉවත් කරලා චූටි කෑලි වලට කපා ගන්න ඕන. ඒ අතරේ අපේ ආච්චිත් පොලේ ගිහිල්ලා ආවා. ඉතින් එයා ගෙනාවු බඩු ටික ඔයාත් කරන ගමන් ඉන්නේ. එයා තමයි පිපිඤ්ඤ ගෙනාවේ. ඉතින් ඒකට මම පිපිඤ්ඤයකට ඊට පස්සේ ලුණු ගෙඩියක් කපලා දාගත්තා. ඊට පස්සේ මිරිස් කරලා තක්කාලි මම වැඩිපුර ටිකක් දාගත්තා. තක්කාලි දැම්මම රසයි. මම ආසයි තක්කාලි අනේ කන්නේ. ඒ නිසා මම ඒකට වැඩිපුර දාගත්තා.
ඊට පස්සේ මේ විදියට කපලා ඉවර වෙලා මම ඒකට මිරිස් කුඩු චුට්ටක්, ලුණු කුඩු, ගම්මිරිස් දාලා ඒකට දෙහි ටිකක් එකතු කරලා දෙහි ගෙඩියක් විතර මම ගත්තා ඒකට. ඊට පස්සේ හොඳට මේ විදියට මිශ්‍ර කරන්න තියෙනවා. මේ ටික. ඉතින් දැන් ඔය ටික ඔක්කොම අනලා ඉවර වෙලා ඊට පස්සේ අපි එකක් කාලා බලමු ලුණු එහෙම ඇතිද කියලා. ඔක්කොම ගාන්න තිබ්බා. ඉතින් ඔන්න ඒ විදියට තමයි මම උයලා ඉවරුනේ. ඉතින් මගේ අල එළවලුව ඊට පස්සේ පිපිඤ්ඤ සම්බෝලේ. ඒ ටික තමයි මම අද දවල්ට හැදුවේ. ඊට පස්සේ අපේ ආච්චි ඉතින් කහට ඕන කියලා කිව්වා. ආච්චි තාත්තයි දෙන්නටම කහට ඕනේ කිව්වා. ඉතින් මම ඒ දෙන්නට මේ කහට වක් කරන ගමන් තමයි ඉන්නේ. ඒ අපේ ගෙදර වැඩිපුර කහට බොන්නේ අපේ ආච්චි තාත්තයි. ආච්චිට නම් කහට කෝප්පයක් මොන ඒ හින්දා ලොකු කෝප්පයක් තියාගෙන ඉන්නේ. මේ එයා කහට බොන්නේ. අපි කහට බීලා ඉවර වෙලා කොස් කපන්න ආවා. වැඩිපුර කොස් කපන්න ඉතින් ආච්චි. ඊට පස්සේ මම අපේ අලුත් සමාජිකයට කෑම දෙන්න ආවා. ඉතින් මෙයාගේ නම චූටි. මෙයාට නම් පුදුම විෂයක් තියෙන්නේ. මෙයා මේ කූඩු කරන් ඉන්නේ. ඇත්තටම මෙයාට පියාඹින්න බෑ. මේ පියාඹින්න බැරි හින්දා තමයි අපි කූඩු කරන් ඉන්නේ. ඉතින් මේ කූඩුවේ දොරෙන් වුණත් එයාට එළියට යන්න පුළුවන්. හැබැයි එයා එළියට යන්නේ නැහැ. මොකද එයාට පියාඹින්න බෑ. එයාගේ පිහාටු වලට මේ කාක්කෝ කොටලා. ඒ නිසා තමයි එයාට පියාඹින්න බැරි. නැත්තම් ඉතින් අපි මෙයාව යවනවා. පවුනේ නැත්තම් එයා. ඉතින් අපි මෙයාගේ තට්ටු වල මේ බේත් ගාන ගමන් තමයි ඉන්නේ. එයාට හොඳ වුණ ගමන් අපි එයාව යවනවා. කූඩුවේ ඉඳලත් එයාට එපා වෙනානේ. මේ තියෙන්නේ මම හිටවපු මල් පැල. ඇන්තූරියම් මල් පැල. ඉතින් සමහර ඒ වගේ මල් තියෙනවා. සමහර ඒකේ මල් නැහැ. ඇන්තූරියම් පැල වලට අමතරව ඕකීඩ් පැල, කපුරු පැලක් තියෙනවා. ඉතින් අපේ ගෙදර මේ මල් පැල තියාගෙන ඉන්න බෑ. මොකද කුකුල්ලෝ ඉන්නානේ. එයාලා මේ දාලා තියෙන මේ පොල්ලෙලිය හැම අදිනවා. ඒ නිසා ඒක හරිම කරදරයක්. ඉතින් ඔය තියෙන රෝස පැල ඕකීඩ් එක යාළුවනේ මට නිින්ද ගියා. මම දැන් තමයි නැගිට්ටේ. මම නාගත්තා. මේ නාලා එහෙම ඊට පස්සේ මම දවල්ට කාලා ඊට පස්සේ නිදාගත්තා. ඉතින් මම දැන් ආයෙත් පොඩි වැඩක් පෙන්නන්න මේ හදන්නේ. බලන්නකෝ ඉතින්. දිගට හැදිලා තියෙන්නේ මේක. මේක කට තියනවා හැදෙනවා. ඉතින් ඔයාලා දන්නවද මේ මොනවද කියලා? ගහට මේකම ගෙඩිය හැදිලා තියෙන මේ පාර මේ තමයි මේ ඩ්‍රැගන් ෆෘට්.
තියෙන්නේ මේ වැල මෙන්න මෙහෙම මේ අඹ ගහෙන් අර මේ පැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. අඹ ගහටත් එකම එක ගෙඩිය. ඒකත් මේ ගහ පිච්චිලා මේ ගෙඩියත් මේ වෙලා. කියන්නේ තනි දොඩම් ගහෙත් ගෙඩි හැදිලා අපේ තාම ගැට. ඉතින් ගෙඩි ටිකක් හැදිලා තියෙනවා. තියෙන ගැට. අර තියෙන්නේ පාර. අපේ වැටෙන් එහා පැත්තේ තියෙන පාර. මේ තියෙන්නේ අපේ කුකුල්ලෝ ඉන්න තැන. කුකුල්ලන්ගේ කූඩු තමයි ඔය තියෙන්නේ. ට්‍රැක්ටරයක් යනවා පාරේ. ඉතින් මේ ඉන්නේ අපේ බූට් බබාලා දෙන්න. අර ඉන්නේ යගේ නෝන. පාරේ යන්නේ මෙහෙන්න. යන් ගෙදර. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා 4:00යි. මේ හවස පාක් යන්න හිතාගෙන හිටියේ යාළුවගේ බබයි එක්ක. මේ දැන් යාළුවට මේ එයා කේක් හදනවා. මේ ඒ හින්දා හදිසි කේක් ඕඩර් එකක් ඇවිල්ලා එයා ඒක හදනවා කිව්වා. ඒ හින්දා දැන් පාක් යන්න වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ ගමන කැන්සල් වුණා. ඒ හින්දා දැන් ඉතින් කරන්න වැඩක් නැහැ නේ. ඉතින් නිකන් වාඩි වෙලා ඉන්න තමයි තියෙන්නේ. දවල්ට අපි ඉල කෑවා. ඉතින් රැට අක්කා වියනවා දැන්. රැට ඉතින් අක්කා වියනකම් අක්කාගේ බබා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. එහෙම තමයි තියෙන්නේ. ඈතින් තියෙන්නේ අර පේන්නේ අපේ කඩුල්ල ගේට්ටුව. ලී ගේට්ටුවක් තියෙන්නේ. පාර තමයි ඒ තියෙන්නේ. දැන් නම් ඉතින් ගොඩක් හැන්ද වෙලා 6:00 වෙලාව. ඉතින් මම දැන් ඇඟ හොදගෙන ආවා. මේ දැන් ඉතින් අපිට රැට තියනවා දාන ගෙදරක් යන්න. මේ ඒකට යන්න ඕන. ඉතින් මේ දාන ගෙදර යන වෙලාවට අපි දැන් හම්බෙමු ආයේ. යාළුවනේ ඔන්න අපි දැන් තමයි දාන ගෙදර යන්න හදන්නේ. ඉතින් අපි ලේස්ති වෙලා ඉන්නේ. තව නන්දලා වගේක් එනවා කිව්වා. ඒ කට්ටිය එනකන් තමයි දැන් ඉන්නේ. අන්න අපි මේ දාන ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. අර නැන්දලත් ආවා. ඉතින් ඒ කට්ටියත් එක්ක අපි මේ යන ගමන් ඉන්නේ. මේ දාන ගෙදර තියෙන්නේ මේ අපේ හන්දියේ ප්‍රධාන පාර ගාව. ඉතින් ටිකක් දුර පයින් යන්න ඕන. ඉතින් අන්න හැම තමයි දවසේ මගේ ගෙවුනේ. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහිල්ලා එන්නම්. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.